Ibovan. Hello everyone, welcome to our new English grammar class. I'm so happy to help you learn English, a language that can open many doors and help you see the world. ඉංග්‍රීසි භාෂාව ගැන ලොකුවට විස්තර අපි කතා කරන්න වෙලාව නොගෙන ඉමු. මොකද භාෂාව ගැන ඔයා ගොඩක් හොඳට දන්නවා. Learning English is like opening a window to the world. So I'm excited to be your guide on this journey. ඉතින් මේක වෙනස්ම විදිහක පොඩි වැඩක්. ඒක නිසා අපි කෙලින්ම අපි මේ වැඩේ මොකක්ද කියලා කතා කරමු. English is a language that can connect us with people all around the world. You know that well. ඉංග්‍රීසි කියලා කියන්නේ මේ මුළු ලෝකෙම ඉන්න අපි මිනිස්සුත් එක්ක ලෝකෙ හැමෝමත් එක්ක අපිට කනෙක්ට් වෙන්න පුළුවන් අපිව සම්බන්ධ කරන දෙයක් ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ. ඒක ලෝකෙට පොදු භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාෂාව අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් today we are starting a special course using one of the most popular grammar book in the world, Essential English Grammar by Raymond Murphy. ඉතින් මෙන්න මේ Raymond Murphy ගේ Essential English book එකට අදාළව course එකක් තමයි ඔයාලට මේ පාඨමාලාවෙන් අපි අරගෙන ඉන්නේ. ඒතර මේක ඇත්තටම මේ අපේ ගොඩක් තියෙන පාඨමාලාවල දානවා. LTEC කැම්පස් එකේ ඉංග්‍රීසි භාෂා පාඨමාලා ඇතුළු පාඨමාලා ගොඩක් තියෙනවා. ඉතින් මේ පාඨමාලා අතර මේක ඔයාලට මේ අමතරව self study කරන්න තියෙන පොතක්. ඇත්තටම මේක ස්වයං අධ්‍යයන පොතක්. නමුත් ලංකාවේ ගොඩක් අය මේ පොත අරගෙන පාඩම් දෙක තුනක් කරලා මේක නවත්තලා දානවා. ගොඩක් මේ අත්දැකීම් ඇති ඔබ ගොඩක් අයට. ඒකට හේතු වෙලා තියෙන්නේ දැන් මේක ඇත්තටම දැන් මේක ගත්තොත් ලෝකේ පුරාම රටවල් ගණනාවක ඉතාමත් වේගයෙන් දැවැන්තව අලෙවි වෙන පොතක්. මේක ඉතාමත් විශාල විදිහට අලෙවි වෙන පොතක්. ඒ වුණාට ලංකාවේ ගොඩක් වෙලාවට මේක ඇත්තටම ලේසි තමයි. අරගෙන මේක කරන්න ගියාට පොඩ්ඩක් කරලා මේක නවත්තලා දාන්නේ. මේක තනිකරම තියෙන ඉංග්‍රීසි වලින් නිසා අපි මව භාෂාවෙන් කිසිදු වචනයක් මොකුත් නැති නිසා. ඉතින් එතකොට අපිට ඉංග්‍රීසි ඇත්තටම සම්පූර්ණයෙන් පුළුවන් නම් අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය නැහැනේ. අන්න ඒ නිසා අපිට සිංහල පැහැදිලි කිරීම සහ සමහර තැන්වල පුංචි ගැටලු ලියා ගන්න ක්‍රමයක් නැති නිසා මේ පොත ගොඩක් වෙලාවට ගුරුවරයෙක් යටතේ නැතුව ගොඩක් අය කරනකොට තනියම කරගන්න අමාරුයි. ඉතින් එහෙම නැතිනම් යම් තාක් දුරට දැනුමක් තියෙන කෙනෙකුට ගොඩක් පහසුවෙන් කරගෙන යන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඕකේ, කොහොම වුණත් මේක ගොඩක් පහසු පොතක්. ඒකම මේක දැනට තියෙන පොත් ගොඩක් තියෙනවා. නමුත් මේ පොතත් හොඳ පොතක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලට ලැන්ග්වේජ් එක හදාගන්න ගොඩක් හොඳට භාෂාවට අවශ්‍ය කරන ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් පොතක් මේක. හරි ලස්සන මේ පොත හදලා තියෙනවා ගොඩක් පිළිවෙලකට. ඉතින් අපි බලමු මේ පොත පිළිබඳව පොඩ්ඩක් විස්තර කතා කරමු. සහ පාඨමාලාව මොකක්ද කියලා. අපේ පාඨමාලාවට අමතර අධ්‍යයනයට දෙන පුංචි පාඨමාලාවක් මේක. මේකේ තියෙන සියලු පාඩම් වලට පැහැදිලි කිරීම සහිතව ඔයාලට මඟ පෙන්වීමක් කරන පාඨමාලාව තුළ අපි බලමු කොහොමද මේ පාඨමාලාව ක්‍රියාත්මක වෙන්නේ සහ මේ පොත පිළිබඳව අපි චුට්ටක් මුලින් හොඳට අධ්‍යයනය කරලා ඉමු. Okay. I think okay, can you see the screen? I think you can see. Yeah. Okay. Right. About the book. Okay. Let's talk about the book. පොත ගැන අපි කතා කරමු. This book is a self-study grammar guide made specially for beginners and elementary students. That means it's perfect for you if you want to speak and write English more correctly and confidently. මේක හදලා තියෙන ළමයි ගොඩක් වෙලාවට මේ self-study කරන්න නැත්නම් මේ තනියම ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය අයට, ඒ වගේම beginnersලා කියලා අපි කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවේ මූලික ගොඩක් ආරම්භයේම ඉන්න අයට ගැළපෙන විදිහට මේ පොත හදලා තියෙන්නේ. ගොඩක් සරල වචන පාවිච්චි කරලා ගොඩක් සරලව අවශ්‍ය කරන සියලු ව්‍යාකරණ කොටස් අන්තර්ගත කරලා මේ පොත නිර්මාණය කරලා තියෙනවා. ඉතින් it has simple explanations, lots of examples and many exercises to practice, and the best part is you don't need to know big grammar words to understand it. මේකේ ගොඩක් පැහැදිලි කිරීම් තියෙනවා. ඒ වගේම ගොඩක් උදාහරණ තියෙනවා. ඒ වගේම අභ්‍යාස තියෙනවා ඔයාලට කරන්න. ඉතින් වැදගත්ම කොටසක් තමයි මේකේ මේ ඔයාලට ලොකු ග්‍රැමර් වචන ග්‍රැමර් නොලෙජ් එකක් ලොකුවට තියෙන්න අවශ්‍ය නැහැ අත්තර මේක කරන්න. මොකද ඒ තරම් සරලව හදලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක අත්තරම ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා යන්නේ. මේ පොත ගොඩක් වේගයෙන් කාලයක් තිස්සේ තාමත් මේ පොත ඒ විදිහටම ව්‍යාප්ත වෙලා යන්නේ. Okay, and who is this course for? කාටද මේ course එක? This course is for anyone who wants to improve their English grammar. Maybe you are a student, a teacher, a parent, or someone who just wants to speak better English.
This class will help you understand how English works and how to use it correctly in speaking and writing. ඉතින් මේක ඔයා ගුරුවරයෙක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, ළමයෙක් වෙන්න පුළුවන්, කවුරු වුණත් ඉංග්‍රීසි කතා කරන්න දැඩි ඕනකමක් තියෙන. හොඳට ඉංග්‍රීසි කතා කරන්න දැඩි ඕනකමක් තියෙන ඕන කෙනෙකුට මේ පාඨමාලාව මේ කෝස් එක පාට ලොකු උදව්වක් වෙයි. නිවැරදි ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියවන්න මේ හැම දෙයකට. මොකද මේ පොත නිර්මාණය කරලා තියෙන්නේ එහෙම එකක්. ඉතින් මේ පොත ගොඩක් වෙලාවට මම කිව්වා ගොඩක් පාඨමාලාවල පන්තිවල පවා මේ පොත ගොඩක් ක්‍රියාත්මක වෙනවා ලෝකයේ පුරාම. ඉතින් මේක අපේ පාඨමාලා තුල මේ පොත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ දන්නවා ගොඩක් අය පාඨමාලාවට සම්බන්ධ වෙනවා. ඉතින් මේ පොත අපි දෙන්නෙම මේ පාඨමාලාවල මොකද අපේ ඉංග්‍රීසි පාඨමාලා නිර්මාණය කරලා තියෙන වෙනකොට අපි සම්බන්ධ වෙලා ඉන්න අය දන්නවා. අපේ වෙනස්ම විදිහක ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවට අනුගත විශේෂ ක්‍රමවේදයකට ඒක යුනික් ක්‍රමවේදයක් යූස් ෆිට් කියලා මෙතන දෙකක් කරා අපි කරන්නේ මොකද වේගයෙන් අපේ සිංහල කටවහරට ගලපපු ක්‍රමයකට තමයි අපි ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ අපේ පාඨමාලාවල අලුත්ම මෙතඩ් දෙක යූස් ෆිට් කියන මෙතඩ් දෙකත් එක්ක. ඉතින් අවුරුදු 4මාරක විතර කාලයක් තිස්සේ පරීක්ෂණයක ප්‍රතිඵලයක් නිර්මාණය වෙච්ච යූස් ෆිට් මෙතඩ් එක හරහා. ඉතින් ඒක නිසා ගොඩක් අපි මේ පොත සහ මේ වගේ දේවල් අපි පාවිච්චි කරනවා අද පාඨමාලාවක් තුල. ඉතින් ඒ නිසා තමයි මේක එනවාට ස්වයං අධ්‍යයනයට සහ මේ ලෝකේ තියෙන ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා අපි පාඨමාලාවල රෙකමන්ඩ් කරන පොත් කිහිපයක් අතර මේකත් ගොඩක් හොඳ පොතක්. ඒක නිසා තමයි මේක වෙනම පාඨමාලාවක් විදිහට දෙන්නේ. මේ පාඨමාලා කරන අයට අමතර අධ්‍යයනයටත් ඒ විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට මේ පාඨමාලාව මේක විතරක් අරගෙන හදාරන්නත් පුළුවන්. මේ පොත කෝස් එකක් විදිහට. ඉතින් මේ පොත වගේම තවත් මේකේ පොත් පෙළක් තියෙනවා. ගොඩක් අය සමහරට දන්නව ඇති. එකක් ගත්තොත් දැන් මේ පොත වගේම කියලා පේනවා. දැන් මෙන්න මේක බැලුවොත් එimhe essential English grammar and මම වාට පෙන්නන්නම්. essential English grammar. ඒ වගේම චුට්ටක් ඊට එහාට ගියාට පස්සේ අපිට තියෙනවා intermediate English grammar කියලා පොතක් තියෙන එකත් ඒ වගේ. මේ වගේම තව එකක් තමයි අපි ගත්තොත් advanced English grammar. දැන් මේ ඔක්කොගෙම පොත බැලුවොත් ඔයාලට මුහුණුවර පේනවා එක වගේ තමයි තියෙන්නේ. නමුත් මේ ගත්තොත් මේ වගේ පොත් ගොඩක් තියෙනවා. අපිට මේ අනිත් පොත් පිළිබඳව මම දැන් කතා කරන්නේ නැහැ. intermediate and advanced English grammar කියන පොත් පිළිබඳව. ඒ වගේම අපේ මේ වගේම LTEC campus එකේ ඔයාලට ගොඩක් විශේෂ විදිහකට පොත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි ඉදිරියට වෙනම කතා කරමු. කෙසේ වෙතත් අද කතා කරන්නේ අපි මෙන්න මේ පොතට අදාළව තියෙන පාඨමාලාවක් පිළිබඳව. ඕකේ අපි බලමු. right. right. Who is this course for? අපි කතා කරා පොයින්ට් එක නේද? yeah. ඉතින් ගොඩක් ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න ලොකු මඟ පෙන්වීමක් කරන කෝස් එකක් වෙයි මේක. right. okay. The next part. okay. What's inside the book? වැදගත්ම කොටස. What's inside the book? මොනවාද පොත ඇතුලේ අන්තර්ගත වෙන්නේ? okay. right. What's inside the book? පොත ඇතුලේ මොනවද තියෙන්නේ? The book has 114 small lessons called units. Each unit teaches one grammar point. මේ පොත ඇතුලේ ළමයි 114ක් පාඩම් තියෙනවා. අපි වල units කියලා හඳුන්වන units කියන්නේ ඒකට නැත්නම් පාඩම් 114ක් තියෙනවා. ඒ හැම පාඩමක්ම හැම unit එකක්ම එක grammar point එකක් ගැන ලස්සනට විග්‍රහ කරනවා. For example, unit 1 So yeah, unit 1 is about amnesia. Unit 1 is about amnesia, and unit 5 is about I do work like that. That simple present tense, like that. And unit 11 is about past tense, like work, went. Again, එක හැම පාඩමකම ලස්සන එක grammar point එකක් අරගෙන විග්‍රහ කරනවා. ඉතින් ඒ වගේම තමයි each unit has a short clear explanation, easy examples, and practice exercises. So we will learn step by step, one small part at a time. No need to rush. ඉතින් අපි මේවා පටලවා ගන්න නැතුව අපි එක වෙලාවකට එක grammar point එකක් ලස්සනට සරලව අපි ඉගෙන ගන්නවා මේ course එක ඇතුළේ. And how we will study. කොහොමද අපි study කරන්නේ? Okay. Right.
here's how this course will go. මෙන්න පාඨමාලාව යන විදිහ. In each class we will study 1 or 2 grammar units. අපි එකක් හෝ දෙකක් grammar units පාඩම් ගන්නවා class එක. ඇත්තටම මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ එක පාඩමක් විතරක් ගන්න. සමහර තැන්වලදී අපිට ගන්න වුණොත් මම පාඩම් දෙකක් වගේ ගන්නවා. නමුත් ගොඩක් වෙලාවට එක පාඩමක් තමයි ගොඩක් පැයකට අඩු කාලයක් උපරිම පැයක් සහ පැයකට අඩු කාලයක් තමයි එක ලෙසන් එකකට මම ගන්න උත්සාහ කරන්නේ. මොකද ඔබට මේක අපහසුතාවයකින් තොරව බෝරින් ගතියකින් තොරව ඔයාට පහසුවෙන් මේක ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට සහ මේක අඛණ්ඩව ඉක්මනින් මේක අවසන් කරගන්න පුළුවන් විදිහට ඔයාට මේ දේවල් පෙළ ගස්වලා තියෙන්නේ. ඒක නිසා මම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා එක වෙලාවකට එක පාඩමක් විතරක් ඔයාට ලබලා දීලා ඊළඟට අභ්‍යාස ටික වෙනම කොටසකින් වෙනම වීඩියෝ එකකින් අභ්‍යාස ටික දීලා ඊළඟ සැරේදී ඊළඟ ලෙසන් එකට එන්න ඒක ගොඩක් ඔයාට වාසියක් වේවි. And I will explain the topic in very simple language. මම ගොඩක් සරල භාෂාවෙන් ඔයාලට topic එකේ ඉඳලා අතර මුළු පාඩමම ගොඩක් ඔයාලට explain කරනවා. Then we will do exercises from the book together. අපි මේකේ තියෙන අභ්‍යාසත් එකට කරනවා මගෙත් එක්ක අභ්‍යාස කරන විදිය. ඔයාලට මුලින් අභ්‍යාස කරන්න දීලා ඊට පස්සේ අභ්‍යාස ටික මගෙත් එක්ක ආයෙ කරනවා. අඩුපාඩු answers ටික check කරගෙන. Then you'll get some homework to practice at home. ඔයාලට ගෙදරදී කරන්න homework වගේ දේවලුත් මේ තුර හම්බ වෙනවා. ගොඩක් වෙලාවට පොතේ තියෙන අභ්‍යාසම ඔයාලට homework විදිහට හම්බ වෙනවා ගොඩක් වෙලාවට. And sometimes we'll have many tests to check progress. ඔයාගේ වර්ධනය ප්‍රවර්ධනය check කරගන්න ඔයාගේ භාෂාව කොහොමද සංවර්ධනය වෙන්නේ යන්නේ කියලා check කරගන්න පොඩි tests වගේ දේවල් හම්බ වෙයි පාඨමාලාව තුල ඔයාට. ඒ වගේම තමයි at the end we may even have a final test and a certificate if you complete the course. පාඨමාලාව සම්පූර්ණ කරලා ඔයාට අවශ්‍ය නම් පුළුවන් සහතික පත්‍රයක් ලබා ගන්න සහ අවසාන exam එකට මුහුණ දීලා සහතික පත්‍රයක් ලබා ගන්න. මේ පොත මොකද මේ පොත එක වටීවි හේතුව තමයි මේ පොත ලෝකේ පුරාම ජනප්‍රිය නොදන්න කෙනෙක් නැති ඉංග්‍රීසි කියන සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් වුණත් මේ පොත දන්නේ නැති කෙනෙක් නැති නිසා ඒ තරමටම ලෝකේ පුරා ව්‍යාප්ත වෙන පොතක් නිසා පොතට අදාළ වෙන සර්ටිෆිකේට් එකක් විදිහට ඔයාලට මේක එලිටෙක් කැම්පස් එකෙන් දෙන සර්ටිෆිකේට් එකක්. එතකොට මේ පාඨමාලාව මේ පොතට අදාළ පාඨමාලාවක් කරා. ඉතින් මේක ගොඩක් ඔයාලට වටේවි වැදගත් වේවි. සර්ටිෆිකේට් එක පිළිබඳව ඔයාලට විස්තර පාඨමාලාවට සම්බන්ධව තව දැනගන්න පුළුවන් වේවි. So don't worry, we'll do everything slowly and clearly together. Okay, the next point, what you need. Okay, that's very important. What you need. What you need. Okay, first, please make sure you have your own copy of Essential English Grammar second edition. Okay, yeah, second edition. මේ essential English second edition එක තමයි දැන් මේ ගොඩක් පොත් මේ book shops වල තියෙන්නේ. මෙන්න මේ පොත ඔයාගේ ළඟ තියෙන්නේ without this book you can't do this. පොත නැතුව එයාට මේක කරන්න බෑ. මොකද මේ පොතට අදාළ පාඨමාලාවක් නිසා මේ පොත හැම කෙනෙක් ළඟම මිලදී ගන්න ඕනේ. හැම කෙනෙක් ළඟම තියෙන්න ඕනේ. You should have this book. ඔයාලා ළඟ තියෙනවා මේ පොත. එතකොට මේ පොත ඔයාලට ඕනිම book shop එකකින් ගන්න පුළුවන්. ගොඩාක් book shops වල මේක තියෙනවා. ඇත්තටම එතන ගන්න ප්‍රිය පොතක් නිසා ඉතින් යම් කිසි ගැටලුවක් තිබුණොත් කෙනෙකුට හොයාගන්න බැරි වුණොත් අපිට දැනුම් දෙන්න ආයතනයේට ඔයාට තියෙන තැනක් හෝ එහෙම නැත්නම් ඔයාට ගෙන්වා ගැනීමට මොකක් හරි ක්‍රමවේදයක් හදලා දෙන්නම්. ඒක ඔයාට එන හොයාගන්න ක්‍රමයක් ඇත්තම නැත්නම් විතරක් මොකද නැති වෙන දෙයක් නෑ මේක ලංකාව පුරාම ගන්න පුළුවන් ගොඩක් book shops වල. හොඳයි. So දැන් මේ අපි okay, let's go to the next point. And what you need මේ පොතේ කොපි එකක් පොතක් ඕනි පොතක් ඕනි. එතකොට notebook and pen or pencils ඒවා කියන්න ඕනේ notebook එක pen pencil එක ටික හදාගන්න. And most importantly a positive attitude and curiosity to learn. මේක ඉගෙන ගන්න ඔයාට වැඩි සුබවාදී ආකල්ප සහ උනන්දුවක් කැපවීමක් සමග වැඩේ පටන් ගන්න. එතකොට ඔයාට මේ වැඩේ පහසුවෙන් ඉවර කරගන්න පුළුවන්. Okay, the next one is why is this important? ඉතින් මේ ගැන ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ දැන් මේ විදිහට කතා කරා. Grammar is the backbone of any language. First of all, please keep that in your mind very well. Grammar is the backbone of any language. Grammar කියන්නේ හරියට ඕනි භාෂාවක කොඳු නාරතිය. අපිට පේනවා මිනිහගේ කොඳු නාරතිය නැත්නම් අපි කොහොමද අපිට ඉන්න බෑ වැටෙනවා කඩන් වැටෙනවා. ඉතින් එහෙනම් grammar is the backbone of any language. ඕනෙම භාෂාවක backbone එක කියලා කියන්නේ grammar. I think if you understand grammar, you will speak more clearly, write more correctly, understand others better, and feel more confident in your English journey. So, grammar ටික පුළුවන් නම් ගොඩක් හොඳට ලස්සන කතා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්, කෙනෙක් හොඳට තේරුම් ගන්න, අනිත් අයව තේරුම් ගන්න පුළුවන් හොඳට. ඒ වගේම තමයි ඔයාලට මේ භාෂාව ඇතුලේ හොඳ ෆීලිං එකක් දැනෙනවා, හොඳ confident එකක්, හොඳ ආත්ම විශ්වාසයක් දැනෙනවා භාෂාව ඇතුලේ
ඔයාලට පැටලෙන්නේ නැහැ. පොඩිවත් චකිතයක් දැනෙන්නේ නැහැ. ඔයාලට හොඳ grammar knowledge එකක් තියෙනවා නම් මොකද සිංහල වගේ නෙමෙයි ඉංග්‍රීසි වල grammar වෙන් කරන්න බෑ පැහැදිලිවම. යම් අවස්ථාවල ස්පෝකන් කියන්නේ කතා කරන ඉංග්‍රීසි වල වෙනස්කම් තියෙනව නැතුව නෙමෙයි සම්පූර්ණයෙන්ම. නමුත් සිංහල භාෂාව වගේ grammar සහ ස්පෝකන් කියන භාෂා දෙක වෙන් කරන්න බෑ දැඩිව ප්‍රධාන විදිහට කියන්නේ පැහැදිලිව වෙන් කරන්න බෑ. ඉංග්‍රීසියේදී කතා කරන එකම ලියනවා ලියන එකම කතා කරනවා. නමුත් සිංහල එහෙම නෑ. කතා කරන එක ලියනවා නෙමෙයි ලියන එක කතා කරනවා නෙමෙයි සම්පූර්ණයෙන් සිංහලේ වෙනස්. කතා කරන වාක්‍ය ලියන්න බෑ ලියන වාක්‍ය නෙමෙයි කතා කරන්නේ. නේද? එතකොට ගොවියෝ කුඹුරු කොටති. ගොවියෝ කුඹුරු කොටනවා. මම ගුරුවරයෙක් වෙමි. මම ගුරුවරයෙක්. අන්න ඒ වගේ කතා කරන වාක්‍ය නෙමෙයි ලියන්නේ ලියන වාක්‍ය නෙමෙයි කතා කරන්නේ සිංහලේ. but in English වල එහෙම නෙමෙයි. ඒක නිසා මේක ඉංග්‍රීසි වලට ගොඩක්ම අදාළයි. grammar is the backbone of any language. ඒකට ඇත්තටම ඉංග්‍රීසි වලට ඒක ගොඩක්ම අදාළයි. ඒක නිසා ඔයාලට grammar පුළුවන් කියලා කියන්නේ ඉංග්‍රීසි වල ලොකු හැකියාවක් සහ දැවැන්ත දෙයක් ඉංග්‍රීසි භාෂාවට අනුව ඔයාගේ තුලට යනවා. ඒක නිසා ගොඩක් වැදගත් පොයින්ට් එකක් ඒකත්. Okay next. How the book is organized. ඒ පොත කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක මම හිතන්නේ ඒක අපි මේ වෙනකොට ගොඩක් දුරට කතා කරා. Okay, let me tell you how this book is designed. මේ පොත කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා මම කියන්නම් ඔයාලට. දැන් මම කලින් කිව්වා I told you before there are 114 grammar units in total. 114ක් පාඩම් තියෙනවා මේකේ ඇතුලේ. Each unit focuses on one small grammar point like tenses, questions, articles, prepositions like that. ඉතින් ඒ වගේ එක grammar point එකක් විග්‍රහ කරලා තියෙනවා හැම වෙලාවෙම. ඉතින් එතකොට මේක මම තව පැහැදිලි කරන්නම් ඔයාලට මේ පොත අපි අහඹුලිස පෙරලා ගත්තොත් මෙහෙම තැනක්. අහඹුලිස තෝරලා මේ පොත අහඹුලිස තෝරගන්න මෙන්න මෙහෙම පෙරලා ගත්තොත් ඔයාලට පේනවා මේකේ මම ඔයාලට පේයිද කියලා මම මේකේ ස්ක්‍රීන් එකෙත් පෙන්නනම් වෙනම මෙතන තියෙනවා ආට වම් පැත්තේ කියන්නේ the left hand page explains the grammar clearly with examples and the right hand page has exercises to practice what you just learned. කියන්නේ මේ වම් පැත්තේ පිටුවේ තියෙන ළමයි ඔයාලට පාඩම තමයි තියෙන සම්පූර්ණ පාඩම තියෙන්නේ. මෙතන යුනිට් නම්බර් එක ඔයාලට පේනවා ඇති තියෙනවා. පාඩමේ අංකේ තියෙනවා යුනිට් නම්බර් එක. ඊට පස්සේ ඒ පාඩම තියෙනවා මාතෘකාවත් එක්ක. ඒ පාඩම මෙතනින් ඉවර වෙනවා. මේ පිටුවේ මෙතනින් අවසානට ඉවර වෙනවා. ඉවර වෙලා ඊට පස්සේ ඊළඟ පිටුවට යන්නේ ඒ පාඩමට අදාළ එක්සර්සයිසස් ටික අභ්‍යාස ටික තියෙන. එතනින් ඉවර. ඊට පස්සේ එහා පැත්ත පිටුව පෙරලුවොත් ආය අලුත් පාඩමක්. මොන බලන්නකෝ. මෙන්න වම් පැත්ත පිටුවේ පාඩමක් තියෙනවා. මෙන්න යුනිට් නම්බර් එක පාඩමක් තියෙනවා. මෙතන පාඩම n කියන පාඩම ඉවර කරලා ඊට පස්සේ අනිත් පැත්තේ අභ්‍යාසය. හැම පාඩමක්ම එක පිටුවයි. එක පිටුවයි පාඩම අනිත් පිටුවේ අභ්‍යාස. ඉතින් කොහොම තමයි තියෙන්නේ වාට. ඉතින් ඒ වගේම තමයි මේ පාඩම් ඔය විදිහට තියෙන. ඊට අමතරව there are also appendices at the back with useful grammar information like irregular verbs and phrasal verbs වගේ කියන්නේ irregular verbs phrasal verbs වගේ එච්චර හිතන්න එපා දන්නේ නැත්නම් දැනට පොතේ වාට කියලා දෙනවා. මේ වගේ දේවල් මේ පාඩම් වලට අමතරව පොතේ අන්තිමට තියෙනවා වෙනම appendices කියලා කොටසක් වෙනම තියෙනවා. මේ පොතේ අන්තිමට මේ දේවල් වෙනම පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ඊට අමතරව additional exercises from page 248 247 පිටුවෙන් එහාට අමතර අභ්‍යාසයකුත් තියෙනවා. ඉතින් ඒ extra practice වලට for extra practice වලට අමතර පුහුණු වෙන්න තියෙනවා. And a key at the back from page number 265 I think වාට කියන්නේ මේකේ උත්තර ටික තියෙනවා. so you can check your answers. ඔයාගේ උත්තර වාරම check කරගන්නත් පුළුවන් මේකේ පොතේ වා කරන අභ්‍යාසවල. okay. ඉතින් අපි බැලුවොත් මේ බලන්න පොත මෙහෙම තියෙනවා. මෙන්න තියෙනවා units කියලා. මෙතන තියෙනවාට පේනවා units. මේකේ ඉඳලා units පාඩම් ටිකක් තියෙනවා. මෙහෙම පාඩම් ඔක්කොම 114ක් තියෙනවා. මෙතනින් පාඩම් 114ක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන 114. ඊට පස්සේ මම අර කිව්වා අමතරව තියෙන appendices කියලා මෙතන තියෙනවා active and passive voice පිළිබඳව list of regular verbs, irregular verbs in groups ගොඩක් තියෙනවා. spellings ඊට පස්සේ phrasal verbs ඔය වගේ තියෙනවා. අමතර අභ්‍යාස තියෙනවා additional exercises. ඊට පස්සේ උත්තර තියෙනවා. ආය index කියලා කොටසක් තියෙනවා. මම මේකත් කියලා දෙන්නම් මොකද්ද මේ index කියන්නේ කියලා. හරි ඊට පස්සේ ඒක මම කියන්නම් ඉන්ඩෙක්ස් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ to the students සිසුන්ට පොඩි විස්තරයක් මේක මම පොතේ කියලා දෙනවා ඔයාලට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටීචර්ස්ලාට ගුරුවරුන්ට මේ පොත කරවනවා නම් ක්ලාස් එකකට කොහොමද කියලා ගුරුවරුන්ට අපිට වැදගත් වෙන්නේ මේ කොටස නිසා අපි මේ කොටස පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ. ඒක තමයි දැන් මම ගොඩක් මේ කියමින් ඉන්නේ ඇත්තටම. ඉතින් මෙන්න මෙතන තියෙනවා this is a grammar book. මේකේ අර පිටුව this is a grammar book
for elementary students of English. There are 114 units in the book, and each unit is about different point of English grammar. මම මේක කතා කරා. There is a list of units at the beginning of the book. Contents මම දැන් පෙන්වුවාට පාඩම 114 පෙළ ගස්සලා තියෙනවා content එක නැත්නම් පටුන කියලා. ඉතින් මෙතන තියෙනවා do not study all the units in order from beginning to end. මේක තමයි වැදගත්ම දේ, important tip එක තමයි don't go in order. පිළිවෙලට යන්න එපා. මොකද the units are not arranged from easy to difficult. ලේසි කියලා අමාරුකට මේ හදලා තියෙනවා. මොකද මේක එක එක්කෙනා එක එක්කන වෙනස් වෙනවා. ලේසි පහසු බව. ඒක නිසා so we want to study from unit 1 to unit 114 in order. පිළිවෙලට 114 දක්වා එකේ ඉඳලා පිළිවෙලට කරන්න ඕනේ නෑ. We'll choose the units based on what you need to learn. ඔයාට ඉගෙන ගන්න ඕන දේ හොරගෙන මේක කරන්න පුළුවන් ක්‍රමයක් ලස්සන හදලා තියෙනවා. නමුත් අපි course එකේදී නම් මේක ගුරුවරයෙක් විදිහට මම හෝ අපේ ලෙක්චර් කෙනෙක් ඔයාලට ගොඩක් වෙලාවට මම මේක සම්බන්ධ වෙන්නේ. ඔයාලට මඟ පෙන්වන නිසා පිළිවෙලට මුල ඉඳලා මේක පොතේ මුල ඉඳලා පිළිවෙලට මේක කරගෙන යනවා. නමුත් මේක self study කරන කෙනෙක් නම් ඇත්තට මෙහෙම අවශ්‍ය නැහැ. මුල ඉඳලා කරන්න ඔයාලට තෝරගන්න පුළුවන් ක්‍රමයක් මේකේ ලස්සනට හදලා තියෙනවා. ඒ තමයි index කියලා කොටසක් තියෙනවා. මේක වෙනම ඒ ඉන්ඩෙක්ස් වලින් අපිට වේගයෙන් ඩික්ෂනරියක් වගේ හොයාගන්න පුළුවන් ඔයාට ඕන දේ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔන්න මෙතන තියෙනවා මේ ඉන්ඩෙක්ස් කියලා කොටසක් තියෙනවා. මේ පොතේ අන්තිමට අපි පිටුට යමු. ඉන්ඩෙක්ස් කියලා තියෙනවා එතන. මෙන්න මෙතන ඉන්ඩෙක්ස් කියලා බලන්න. මෙතන පොතේ අන්තිමට 296 පිටුවේ ආර දැන් පොත තියෙනවා නම් පෙරලලා බලන්න පුළුවන් ඔයාට. මෙන්න මේ ඉන්ඩෙක්ස් කියන කොටස දිහා බැලුවොත් ඔයා හොඳට මම මේක පොඩ්ඩක් ලං කරලා පෙන්නනම් ඔයාට කොටසක් ලේසි මට එතකොට බලන්න. මෙන්න මෙතන අපි හිතමුකෝ දැන් ඔයා බලන්න මෙතන තියෙනවා right. අපි බලමුකෝ මොකක්ද. අපි හිතමුකෝ ආට ගැටලුවක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ adjective සම්බන්ධව. මේ dictionary පිළිවෙලට and about dictionary පිළිවෙලට adjective කියන මෙන්න මෙතන adjective පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් sorry. මෙන්න මෙතන adjective කියලා තියෙනවා 84 වෙනි පාඩමේ තියෙනවා adjective සම්බන්ධ. ඊට පස්සේ adjective and adverbs ඊට පස්සේ quickly වගේ ඒවා 85 වෙනි එකෙත් තියෙනවා. ඊට පස්සේ comparative පිළිබඳව older more expensive වගේ අන්න ඒ වගේ comparative අවස්ථාවන් 86 සහ 88 යුනිට් එකේ. බලන්න adjective පිළිබඳව හොයාගන්න පුළුවන් ගොඩක් තියෙනවා. ඊට මේ get එක adjective දාන හැටි 55 B කොටසේ තියෙනවලු 55 වෙනි පාඩමේ B කියන කොටසේ. අන්න ඒ වගේ adjective පිළිබඳව අපිට තියෙන පාඩම් ඔක්කොම වේගෙන් හොයාගන්න පුළුවන්. ඒ adverbs පිළිබඳ ගැටලුවක් තියෙනවා. මෙන්න adverbs 85 වෙනි මේ පාඩමේ තියෙනවා. තව අපි නිකන් මම වෙන තැනකින් බලන්න ඕනේ. ඔයාලට but කියන වචන දාන්න තේරෙන්නේ නැත්නම් but කියන but but කියන එක. මෙන්න but B අකුරෙන් හොයාගත්ත B අකුරෙන් පල්ලට එද්දි මෙන්න තියෙනවා but කියලා මෙතන but දැක්කද 109 යුනිට් එකේ තමයි but තියෙන්නේ. තව can can't දාන්න හැටි තේරෙන්නේ නැත්නම් can can't තියෙනවා 31 වෙනි යුනිට් එකේ දැක්කද මෙන්න මේ විදිහට ඔයාට ඉංග්‍රීසි වල ගැටලු තියෙන කොටස් මොන යුනිට් එකේද තියෙන්නේ කියලා වේගෙන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් මේ ඉන්ඩෙක්ස් වල තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මේ ඉන්ඩෙක්ස් කියන එක බලලා ඊටාම වේගෙන් ඔයාට ඕනි වචනයක් වුණත් හොයාගන්න පුළුවන්. as කියන වචනේ දාගන්න හැටි තේරෙන්නේ නැත්නම් as කියන වචනේ බලන්න as කොහෙද තියෙන්නේ 88 වෙනි යුනිට් එකේ තියෙනවා. around කියන වචනේ පාවිච්චි කරන හැටි ඉංග්‍රීසි භාෂාවේ around කියන එක. ඒතර 103 වෙනි යුනිට් එකේ තියෙනවා. 107 ඉඳලා 108 දක්වා appendix වල මෙතන වෙනම තියෙනවා. sorry 107 ඉඳලා 108 දක්වා පාඩම් වල තියෙනවා. ඊට පස්සේ මේ appendix කියන එකෙත් 7 වෙනි එකේ තියෙනවා ඒක වෙනම. ආයි anywhere කියන මෙන්න මේ වගේ අපිට පුළුවන් හොයාගන්න ඕනිම කොටසක්. ඉතින් ඒක නිසා මේක ගොඩක් වැදගත් වෙනවා අපිට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා දැන් පාඩමක් ගත්තොත් අපි මේ පැත්තේ පිටුව පාඩම අර පැත්තේ පිටුව අභ්‍යාස තියෙනවා. අභ්‍යාස මේ හරි ගොඩක් අභ්‍යාස තියෙනවා ඇත්තටම තනි පිටුවක් වුණාට. ඊට පස්සේ ඊළඟ පිටුව පෙරළුවොත් ආය අලුත් පාඩමක් දෙවෙනි පාඩම යුනිට් නම්බර් 2 දෙවෙනි එක සෑම් මීසා පාඩම ඊට පස්සේ මෙතන තියෙනවා අභ්‍යාස ටික. ඉතින් මේ අභ්‍යාස ටික කරලා අපිට උත්තර ටික වෙනම චෙක් කරගන්න පුළුවන්. කොහොමවත් පාඨමාලාව තුළ ඔයාලට සියලු මඟ පෙන්වීම කරන නිසා මේ පිළිබඳව ඔයා දැඩිව අද වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට සියලු මඟ පෙන්වීම මේ පාඨමාලාව තුළ කරනවා. ඉතින් ඔය විදිහට ඔයාලට මේ පොත කරන්න පුළුවන්. තනියම කරන විදිහ පිළිබඳව මම මෙතනදී ලොකුවට එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. මොකද අපි පාඨමාලාව තුළ මේක ඔයා කරන ඉතින් තනියම කරන විදිහත් මම ඔයාලට ටිකක් කියලා දුන්නා. මේක තව තියෙනවා. ඔයාලට මම දැන් කලින් කියපු විදිහට මේ ඔයාට මේ පොත තනියම කරනවා නම් ඔයාට කරන්න පුළුවන් කන්ටෙන්ට් එක හරි ඉන්ඩෙක්ස් හරි බලලා ඔයාට ඕනි පාඩම තෝරගන්න පුළුවන්. ඊට පස්සේ left hand page එකව තනියම අධ්‍යයනය කරනවා. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන අභ්‍යාසය කරනවා. ඊට පස්සේ
keys ටික check කරලා කියන උත්තර ටික check කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඕනේ නම් study the left hand page again if necessary අවශ්‍ය නම් පාඩම ආය පාරක් වම් පැත්තේ කොටස ආය පාරක් ඔයාලට study කරන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට තමයි මෙතන පොත ඔයාලට හඳුන්වලා දීලා තියෙන්නේ. right okay right okay ඉතින් ඔන්න මම ඒ වගේ මෙතන කතා කරා ඔයාලට important tip එක don't go in order පිළිවෙල යන්න එපා කියලා මම මේ point එක දැන් කතා කරා. එතකොට ගැටලු තියෙන දේවල් ඒ කියන්නේ don't go in order කියලා කියන්නේ ඔයා self study කරනවා නම් course එක ඇතුලේ අත්තරම අපි පිළිවෙලට තමයි යන්නේ. මුල ඉඳලා පිළිවෙලට මේ පොතට අවශ්‍ය සියලු දේවල් ටික අපි study කරනවා. okay ඉතින් and how to use each unit හැම එක පාඩමක් කොහොමද අපි කරන්න කියන එකත් චුට්ටක් කෙටියෙන් මම කියන්නම් ඔයාලට. දැන් අපි මම කලින් කිව්වා look at the contents or index to find the topic. මම ඉගෙන කතා කරා ඇත්තටම and study the left hand page. ඒ කියන්නේ the explanation අර වම් පැත්තේ පිටේ තියෙන අභ්‍යාස ටික මේ අභ්‍යාස නෙමෙයි පාඩම කරන්න කියලා කිව්වා. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන අභ්‍යාස ටික කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ? Do the right hand page. That means the exercises. අභ්‍යාස ටික කරනවා. ඊට පස්සේ check your answers using the key වගේ අර answers ටික අන්තිමේට තියෙනවා. ඒක check කරගන්න පුළුවන් පොතේ බලලා. ඉතින් if you didn't understand read the left hand page again no ask one. ඉතින් ඔයාලට තනියම කරන කෙනෙක් නම් තමයි මේ ගොඩක් අදගත් වෙන්නේ. ඔයාලට ආපස්සරයක් බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා එක point එක මම ගොඩක් කිව්වේ තනියම මේ පොත කරන අයට පාඨමාලාව හරහා කරන අයට එච්චර වද වෙන දෙයක් නෑ. ඔයාලට මඟ පෙන්වීම සම්පූර්ණයෙන් තියෙන නිසා. okay and who can benefit most කාටද ගොඩක් මේකේ ප්‍රයෝජන ගන්න පුළුවන්. This book is perfect for elementary learners who know a little English. ඉංග්‍රීසි පොඩ්ඩක් තියෙන අයට මුල ඉඳලම යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි ලොකු දැනුමක් නැති කෙනෙකුට. ලොකු දැනුමක් තියෙන කෙනෙකුට මේක වැදගත්. වාට grammar පිළිබඳව තවදුරටත් හොඳ දැනුමක් ලබා ගන්න. ඒ වගේම තමයි students who have grammar problems තියෙන students අට ඒ වගේම beginners who want to build a strong foundation හොඳ foundation එකක් ශක්තිමත් අත්වාරමක් දාගන්න බැරි වෙලා ඉන්න දාගන්න ඕනේ beginners ලාට. ඒ කියන්නේ ආරම්භකයින්ට ගොඩක් වැදගත් course එකක් වෙයි. පාඨම මේ පොත ගොඩක් වැදගත් පොතක් වෙයි. And the vocabulary is also simple, so even if your English is not strong yet, don't worry, you'll understand. වාට මේකේ තියෙන වචන පිළිබඳව දැඩිවට වද වෙන්න ඕනේ. මොකද ගොඩක් ඔයාලගේ ළඟ ගොඩක් හොඳ වචන සෙට් එකක් නැති වුණා, හොඳ vocabulary එකක් නැති වුණා. ඔයාට බොරි වෙන්න දෙයක් නැහැ. ඔයාට හොඳට තේරෙයි. හේතුව මේක ගොඩක් සරල වචන වලින් තමයි explanations එක තමයි පැහැදිලි කිරීම ඔයාට තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ independent learning too ඔයාලට අර මේ ඔයාට තනියම මේ පොත කරන්න ඕනේ නම් if you ever want to study alone this book can guide you like a teacher. That's why it's used by millions of learners around the world both in classrooms and for self study. ඉතින් තනියම කරන්න වගේම classrooms වල මේක මිලියන ගණන් ලෝකෙ මේක ළමයි මේක ගොඩක් අය ගන්න මේ පොත. ඒ නිසා ඒක නිසා මේක හරියට ඔයාගේ ළඟ ඉන්න grammar teacher කෙනෙක් වගේ. ඉතින් ගොඩක් වැදගත් පොතක් වෙයි මේක. පාඨමාලාව පිළිබඳව ඔයාලට මේකේ මම අද කරන්නේ මේ පොත පිළිබඳව සහ පාඨමාලාව පිළිබඳව විස්තරය විතරයි ඔයාලට කරන්න. ඉතින් අනිත් දේවල් ඔයාගේ අදාළ අපේ WhatsApp group එකට අපේ අදාළ group එකට ඔයාලා ආවට පස්සේ ඊටු සියලු විස්තර ඔයාලට ලැබෙනවා පාඨමාලාවල. ඉතින් මේක දැන් ගොඩක් වෙලාවට දැන් මේ දැනට සම්බන්ධ වෙලා ඉන්න අයට තමයි අපි මේ වීඩියෝ එක හරහා explanation මේ පැහැදිලි කිරීම වලට මේ යන්නේ. ඉතින් අමතරව වෙන කෙනෙක් මේකට සම්බන්ධ වෙන්න ඕන නම් අලුතෙන් ඔයාට විස්තර අහලා වාට ගොඩක් වෙලාවට දැන් මේක අපේ දැනට ඉන්න ස්ටුඩන්ට්ස් ලා හරහා නැතුව වෙන කෙනෙකුට මේක දකින්නවා නම් බොහෝ වෙලාවට සමහරට දකින්න පුළුවන් අපේ ඉන්න අය හරහා දකින්නවා නම් ඔයා කරන්න ඕනේ වැඩේ තමයි ඔයා මෙන්න මේක right 070යි 24000යි 64 අංකයට 070යි 24000යි 64 අංකයට මෙසේජ් එකක් දාන්න. ඔයාට පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් Essential English book එක පිළිබඳව තියෙන course එකට විස්තර ලබා දෙන්න කියලා. එතකොට මතක තියාගන්න නම්බර් එක නැවතත් 070යි 24000යි 64 අංකයට මෙසේජ් එකක් දාලා විස්තර ලබා ගන්න. එතකොට ඔයාට මේ දේවල් පාඨමාලාව කොහොමද කියන එක මේක වීඩියෝ පාඨමාලාවක් විදිහට යන හින්දා ඔයාට කැමති විදිහකට කැමති තැනක ඉඳලා කැමති විදිහකට අපේ LTEC campus app එක හරහා ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ app එක ලබා ගන්න විදිහ සහ app එක කොහොමද app එකට
ඇප් එකේ සියලු settings හදාගන්න හැම දෙයක්ම ඔයාලට ලැබෙනවා. මේවා වෙනවා මේක ඉල්ලීමක් කරාට පස්සේ ඒ පිළිබඳව. ඒතර මේකේ පාඩම් වාට ලැබෙන්නේ සතිපතා වාට පාඩම් සතියකට පාඩම් එකක් දෙකක් වගේ වාට ලැබෙනවා. ඒ ලැබෙන ඒවා පිළිවෙලට ඔයාගේ ඇප් එක ඇතුලේ එකින් එක අයින් වෙන්නේ නැහැ ටික තියෙනවා වාට පස්සේ උනත් බලන්න පුළුවන් විදිහට වාට තියෙනවා. ඒක ලස්සන විදිහකට වාට ගලපලා තියෙන මේ දේ. ඉතින් අපි දැන් අද දිනේ මම ඔයාලට මෙච්චරයි කියන්නේ මේ පාඨමාලාව පිළිබඳව විතරයි. අද පාඨමාලාවේ ලෙසන් එකක් පටන් ගන්නෙ නැහැ. අපි ඊළඟ දවසේ අපි ලෙසන් එකක් පටන් ගනිමු. ලෙසන් එක පටන් ගන්න. අපි කියන්නේ next day the first lesson පළවෙනි ලෙසන් එකක් පටන් ගන්නවා ඊළඟ දවසේ. එතකොට ඒ ලෙසන් එක ඔයාලට දැන් මේ වෙනකොටම ඔයා මේක බලනකොට ඔයාගේ ලෙසන් එක ලැබිලා තියෙන්නේ ඒත් එක්කම ඔයාලට මේක බලලා ඊට පස්සේ ලෙසන් එක බලන්නත් පුළුවන්. කොහොම හරි පිළිවෙලට තියෙන නිසා ඔයාලට step by step පිළිවෙලින් යන්න පුළුවන්. වැදගත්ම දේ you should have the book. ඔයාලට පොත තියෙන්න ඕනේ ළඟ. ඒක මතක තියාගන්න. Okay, thank you for joining this class. If you work hard, do the exercises and ask questions when you don't understand, you will become much better in grammar. Let's start this exciting journey together. Goodbye, everyone. Take care and see you next class. Bye bye.